ගල්මංගොඩ ගුරුනාන්සේලාගේ වෙදවති හා ගාල්ලගේ තිලකරත්න යන ආදරණීය දෙමාපියන් තුරුලේ වැඩිමහල් සහෝදරයන් දෙදෙනෙකු හා බාල නෙගණියක් බාල සහෝදරයෙක් අතරේ වර්ෂ 1966 ජූනි මාස 14 වන දින පවුලේ මධ්‍යමයා ලෙස ඉපදුණු ගාල්ලගේ අජිත් ක්‍රිසන්ත අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා උසස් පෙළට ගණිතාංශයෙන් ඉදිරිපත් වී වැඩි ලකුණු ලබාගෙන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වෙනවා. එහිදී උපාධිය ලබා ගන්නා ඔහු උපදේශකයෙකු ලෙස එම ආයතනයේම කාලයක් කටයුතු කරමින් සිට වර්ෂ 1994 සිට 97 දක්වා වර්ෂ 3ක කාලයක් ජාතික ඉංජිනේරු පර්යේෂණ ආයතනයේ සේවය කරනු ලබනවා. ඉතින් ඉන්පසුව වර්ෂ 1997 ජනවාරි මාස 2 වන දින සිට ශ්‍රී ලංකා දුර්ලභ දෙපාර්තමේන්තුවේ ගෞරවනීය ඉංජිනේරු වෘත්තියට ඇතුළත් වෙනවා. වසර 25කටත් වැඩි කාලයක් දුර්ලභ සේවයේ යාන්ත්‍රික ඉංජිනේරුවරයෙකු ලෙස සේවය කරමින් තම රාජකාරියට ඔබෙන් වූ නව නිර්මාණ රැසක් ශ්‍රී ලංකා දුර්ලභ දෙපාර්තමේන්තුව වෙත තිරින කරමින් මෙතුමා මෙම සේවා කාලය පුරාවටම නවක ඉංජිනේරුවරු රැසකගේ මඟ පෙන්වන්නෙකු ලෙස තම දායකත්වය ලබා දී තිබෙනවා. සෑම දිනකම කර්මාන්ත ශාලාව තුළ නිරීක්ෂණ චාරිකාවේ යෙදෙන නිසාම පොලිස් කාර්යය යන ආදරණීය අන්වර්ථ නාමයේද ඔහුට හිමි. එසේම අධිකාරී ඉංජිනේරු තනතුර හොබවමින් හා දේශීයව කරන ලද නිර්මාණ කිහිපයක් ගැන සඳහන් කරනවා නම් ගැල්වල සිරවීම් වලට ලක් වූ පළු බෙයාරින් සහිත ඇක්සල් බෙයාරින් වැඩි දියුණු කර ධාවන කාලය දීර්ඝ කිරීමට එතුමා දායක වී තිබෙනවා. භාවිතයෙන් ඉවත් කළ කන්ටේනර් කැරියර් ගැල් ඉවත නොදමා කසල අපද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා සුදුසු වන පරිදි දේශීයව වැඩි දියුණු කර භාවිතයට එක් කර තිබෙනවා. මේ වන විට ඉතා ජනප්‍රියත්වයට පත්ව ඇති කැරිසෝ දුම්රිය ලී මැදිරි හා විවෘත මැදිරිය මූලික සැලසුමේ සිට නිෂ්පාදනය අවසන් වන තෙක් මූලිකත්වයෙන් නිර්මාණය කිරීමට කටයුතු කළ පුරෝගාමියාද එතුමායි. මීට අමතරව නව චීන මැදිරිවල ඩිස්ක් බ්‍රේක් සහිත තිරිංග පද්ධතිය වෙනුවට වඩාත් සුදුසු හා කාර්යක්ෂම ත්‍රේඩ් බ්‍රේක් පද්ධතියක් සැලසුම් කර ප්‍රතිස්ථාපනය කිරීම සිදු කිරීම මගින් තිරිංග පද්ධතිය අඩුපාඩු නිවැරදි කර නැවත ධාවනයට එක් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. පැලෙනවැලි මාර්ගයේ ධාවනයට එක් කළ S12 ඩම්මිවල හෑන්ඩ් බ්‍රේක් වැඩි දියුණු කර උඩරට මාතලේ මාර්ගයේ ධාවනයට එක් කිරීම විශේෂත්වයක්. භාවිතයෙන් ඉවත් කරන ලද පැරණි දුම්රිය මැදිරි අලුත් වැඩියා කර බඩු දුම්රිය සඳහා සවි කිරීමට අවශ්‍ය නියාමක මැදිරි ලෙස නවීකරණය කිරීම මගින් පිට රටින් අලුත් මැදිරි ගෙන්වීම අවම කිරීමට දායක වී තිබෙනවා. රුමේනිය නියාමක මැදිරි සඳහා අඩුපාඩුවක් පැවති අත්තිරිංග පද්ධතියට අවශ්‍ය අත්තිරිංග කණුව හා ද්විත්ව තිරිංග පද්ධතිය සැලසුම් කිරීම හා නවීකරණය කිරීම මගින් උඩරට දුම්රිය මාර්ගයේ නියාමක මැදිරිවල වූ අත්තිරිංග ප්‍රමාණවත් නොවීමේ ගැටලුව මුළුමනින්ම නිරාකරණය කර තිබෙනවා. S11 මැදිරි හා ඩම්මි ෂන්ටින් කිරීම සඳහා ෂන්ටින් කප්ලර් පද්ධතියක් වැඩි දියුණු කිරීමද ඔහු සිදු කර තිබෙනවා. ට්‍රැවසර් ලයින් එක වැඩි දියුණු කර නිරන්තරයෙන්ම එහි මිඩරටින් සිදු ට්‍රැවසර් පද්ධතිය යථා තත්ත්වයට ගැනීමද විශේෂත්වයක්. එමෙන්ම රුමේනියන් මැදිරිවල භාවිතාව භාවිතයෙන් ඉවත් කළ ඇක්සල් කට්ටල යොදා ගනිමින් පැරණි BLS සඳහා නවීකරණය කළ ඇක්සල් සහිත බෝගි සෑදීම සිදු කළේද එතුමායි. උඩරට මාර්ගයේ ධාවනය වන ඔබ්සර්වේෂන් සැලොන් රුමේනියන් අඩි 55 මැදිරි ඉතා තීව්‍ර වංගුවලදී පීඩි පැනීමට ලක්වන බැවින් ඒ සඳහා භාවිතයෙන් ඉවත් කරන ලද S7 බෝගි කට්ටල් යෙදීමට සුදුසු වන පරිදි නවීකරණය කිරීම තුළින් පීඩි පැනීම අවම කර ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ගැල් හා මැදිරිවල පැන නැගුණු තාක්ෂණික ගැටලු සියල්ලම වසර ගණනාවක් මුළුල්ලේ තම දැනුම භාවිතා කරමින් වැඩි දියුණු කර තිබු ගැටලු සහ මුලින්ම නිරාකරණය කර නවීකරණය කිරීම මගින් දේශීයව දුම්රිය දෙපාර්තමේන්තුවට බිලියන ගණනක මුදලක් ඉදිරි කර දීමම කෙතරම් භාග්‍යයක් වන්නේද.
මේ සියල්ල අතරේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු ප්‍රතිපාර්තමේන්තුව තුළ මනුෂ්‍යත්වයේ දැර දිගු කරමින් සියල්ලන් අතරේ ආදරණීය මනුෂ්‍යයෙකු වීම සුවිශේෂී නොවන්නේද? ඉතින් සොඳුරු මිනිසාණෙනි, ඔබ දුම්රියෙන් බැස ගියද ඔබේ නම දුම්රිය ඉතිහාස පොතේ රණින් ලියවෙනු නොඅනුමානයි. ජී.ඒ. ක්‍රිසන්ත, අපේ ආදරණීය සොයුරාණෙනි, ඔබට නිදුක් නිරෝගී සුවබල විශ්‍රාම දිවියක් ලැබේවා. තෙරුවන් සරණයි.